සුබ දවසක් යාළුවනේ. වෙනද වගේම ඔයාලා හැමෝම ජැපනීස් ලයිෆ් අපගේ YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ජපානයේ ඉඳලා වෙනත් රටකට ඔයාලට වීසා නැතුව යන්න පුළුවන්ද කියලායි. ඔව් පුළුවන්. ඉතින් ඒ පිළිබඳව දැනගන්න මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න. ජපානයේ ඉඳලා කොරියාවට වීසා ඇප්ලයි කරන්නේ කොහොමද? මොනවද ඕන සුදුසුකම්? මොනවද අවශ්‍ය ලිපි ලේඛන කියලා මම ඔයාලට සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලබා දෙනවා. ඊට කලින් ජපානයේ ඉඳලා යන්න පුළුවන් වෙනත් රටවල් මොනවද කියලා අපි කතා කරලිමු. ඔයාලා දන්නවද ජපානයේ රෙසිඩන්ට් කාඩ් එකෙන් වීසා නැතුව යන්න පුළුවන් යුරෝප් රටවල් තියෙනවා. ඒ මොනවද කියලා අපි දැන් කතා කරමු. විශේෂයෙන්ම යුරෝපයේ සහ ඒෂියන් රටවල් කිහිපයක්ම ජපාන් සයිරු කාඩ් එකට වීසා සපෝට් කරනවා. ඒ රටවල් මොනවද? මොන්ටෙනෙග්‍රෝ යුරෝපයේ තියෙන ලස්සනම රටක්. ඔයා ගාව වැලිඩ් ජපාන් රෙසිඩන්ට් කාඩ් එකක් තියෙනවා නම් දවස් 30ක් දක්වා මොන්ටෙනෙග්‍රෝ වලට වීසා නැතුවම යන්න පුළුවන්. ඔයාට ජපානයේ සයිරු කාඩ් එකක් තියෙනවා නම් මෙක්සිකෝවටත් සංචාරක වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. දින 90ක් දක්වා ඔයාට මෙක්සිකෝවටත් ගිහිල්ලා එන්න අවස්ථාව තියෙනවා. ඊළඟට වැදගත්ම රටක් තමයි යුරෝපය. ෆ්‍රාන්සිය, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලට වීසා නැතුව යන්න බැරි වුණත් ජපානයේ ඉඳලා ඔයාට වීසා ඇප්ලයි කරන්න පුළුවන් ලංකාවේ ඉඳන් වීසා ඇප්ලයි කරනට වඩා ඉතාමත් ලේසියි. ඊළඟට හැමෝම කතා වෙන දකුණු කොරියාව. දකුණු කොරියාවට යන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම සංචාරක වීසා එකක් ලබා ගන්න ඕනේ. ජපානයේ රෙසිඩන්ට් කාඩ් එක නිසා දකුණු කොරියාවට ෆ්‍රී වීසා ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයාට ජපානයේ ඉඳලා ලේසියෙන් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඉත පහසුවෙන් සහ අඩු වියදමකින් සංචාරය කළ හැකි රටක් ලෙස දකුණු කොරියාව හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ජපානයේ සිට කොරියාවට සංචාරක වීසා ලබා ගැනීම අපහසුද කියලා. ඇත්ත වශයෙන්ම ඔබ සතුව වළංගු පදිංචි කාඩ් පතක් තියෙනවා නම් මේ ඉතාමත් සරල ක්‍රියාවක්. ඔයා ජපානයේ ඉන්න කෙනෙක් නම් කොරියාවට යාමට පෙර සංචාරක වීසා සඳහා අයදුම් කළ යුතුයි. ජපානයේ පිහිටි කොරියානු තානාධිපති කාර්යාලයට ගිහිල්ලා ඔයාට මේ වීසා බලපත්‍රය ලබා ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් වීසා බලපත්‍රය දින 10ක් හෝ දින 5ක් ඇතුළත නිකුත් කරන්න මෙයාලා කටයුතු කරනවා. වියදම් ගැන කතා කරද්දී ජපානයේ ඉඳලා කොරියාවට පියාසර කිරීමත් ඉතාමත් ලාභදායී දෙයක් වෙනවා. යෙන් 20000 40000 අතර ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට හැකියාව තියෙන අතර ඔයාලා නරිතා හෝ කන්සායි ගුවන් තොටුපළ භාවිත කරනවා නම් මේ පිළිවෙල තවත් අඩු වෙනවා. කොරියාවට වීසා ඇප්ලයි කරද්දී ඔයාට මොනවද අවශ්‍ය ලියකියවිලි කියලා දැන් අපි කතා කරමු. වීසා අයදුම් පත්‍රය, ඒ වගේම මාස 6ක් ඇතුළත ගත්ත ඡායාරූප, ඒ වගේම පදිංචි කාඩ් පත සහ රැකියාව තහවුරු කර ගැනීම සඳහා රැකියා සහතිකයත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා ජපානයේ ඉගෙන ගන්න කෙනෙක් නම් ජපානයේ ස්කූල් එකෙන් ඔයාලා ශිෂ්‍යයෙක් කියලා පිළිගත් සහතිකෙත් මෙහිදී අවශ්‍ය වෙනවා. ඔයාලා සංචාරය කරන්න යන්නේ මොන වගේ තැන්වලද? ඒ දින වකවානුත් මේ පිළිබඳවත් සවිස්තරාත්මක විස්තරයක් ඔයාලා සකස් කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි හෝටල් වෙන් කිරීම. ඔයා කොරියාවට ගිහිල්ලා නවතින තැන් පිළිබඳවත් මොවුන් දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම යාමට සහ ඒමට ලබා ගන්නා ගුවන් ටිකට් පත්වල පිටපත් මොවුන්ට ලබා දෙන්න ඕනේ. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙම සියලුම ලියකියවිලි ඉංග්‍රීසි භාෂාවෙන් හෝ කොරියානු භාෂාවෙන් තිබිය යුතුයි. ජපන් භාෂාවෙන් ඇති ලියකියවිලි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ ලබා දිය යුතු අතර සියලුම වීසා ගාස්තු ජපන් යෙන් වලින් ලබා දීමට ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මම පසුව ගෙනකන් අදට මෙතනින් සමුගන්නවා. මේ පිළිබඳව ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම සුබ දවසක්.